නිර්මාස් කිචන් YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ බටර් කේක් එකක් හදාගන්න විදිහ. මම කේක් කිලෝ එකක් තමයි අද හදාගන්නේ. කේක් කිලෝ එකකට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මම සඳහන් කරලා තියෙන්නේ. කේක් එක හදාගන්න ඉස්සෙල්ලා මම කේක් ට්‍රේ එකකට ඔයිල් පේපර් එකක් දාලා ලෑස්ති කරලා තියාගන්නවා. දැන් අපි මේ පිටි ටික හොඳට හලා ගන්න ඕනේ. මම පිටි ටිකට මේ වගේ බේකින් පවුඩර් ටික දැන් එකතු කරගෙන 3 පාරක් පිටි මිශ්‍රණය හලා ගන්නවා. අපි මේ පිටි හලා ගන්න එක අපේ කේක් එක සොෆ්ට් වෙන්න ගොඩාක් උදව් වෙනවා. මම දැන් පිටි ටික හලාගෙන ඉවරයි. හලාගත්ත පිටි ටික මම මේ වගේ පැත්තකින් තියලා බිත්තර ටික කඩා ගන්නවා. කේක් මිශ්‍රණය හදන්න කලින් මම මේ වගේ බිත්තර ටික කඩලා භාජනයකට දා ගන්නවා. ඕගොල්ලෝ මේ බිත්තර කඩලා දානකොට කේක් එක හදන මිශ්‍රණයට එකපාරටම එකතු කරගන්න එපා. මොකද නරක් වෙච්ච බිත්තරයක් එහෙම තිබ්බොත් එහෙම අපිට ඔක්කොම අයින් කරන්න වෙනවා. දැන් මම මුලින්ම මේ බටර් ටික බීට් කරගන්නවා. බටර් ගන්නකොට අපි ගොඩක් දිය වෙච්ච බටර් ගන්නේ නැහැ. ෆ්‍රිජ් එකෙන් අපි අරගෙන ටික වෙලාවක් එළියේ තියලා තමයි බටර් ගන්නෙ. අපි මේ බටර් ටික විනාඩි 2-3ක් මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. දැන් බටර් ටික මේ වගේ හොඳට බීට් වුණාට පස්සේ මම බීට් කරන එක නවත්තලා මේකට සීනි එකතු කරගන්නවා. සීනි එකතු කරනකොට සීනි අපි එකපාරටම ඔක්කොම දාන්නේ නැහැ. ටිකෙන් ටික තමයි අපි සීනි එකතු කරන්නේ. සීනි එකතු කළාට පස්සේ අපි මේ බටරුයි සීනි ක්‍රීම් එකක් වෙනකම් බීට් කරගන්න ඕනේ. මම දැන් ආයෙමත් සීනි ටිකක් දාලා බීට් කරගන්නවා. මම ඉතුරු වෙච්ච අන්තිම සීනි ටිකත් මේ වගේ දාලා බීට් කරගන්නවා. මම සීනි 3 පාරකට තමයි දාගත්තේ. සීනි ඔක්කොම දාලා ඉවර වුණාට පස්සේ විනාඩි 10ක් විතර බටර් ටිකයි සීනි ටිකයි ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරගන්න. බීට් කරනකොට මේ වගේ භාජනයේ වටේ ගෑවිලා තියෙන ඒවත් අරගෙන ආයෙමත් බීට් කරගන්න. විනාඩි 10ක් විතර බීට් කළාට පස්සේ මේ විදිහට ක්‍රීම් එකක් වගේ තියෙනවා. දැන් මම කලින් කඩලා තියාගත්ත බිත්තර ටික මේ විදිහට එකතු කරගන්නවා. බිත්තර එකතු කරනකොටත් අපි ඔක්කොම එකපාර එකතු කරන්නේ නැහැ. ටික ටික තමයි බිත්තර එකතු කරගන්නේ. බිත්තර ටික ටික දානකොට විනාඩි 3 ගානේ බීට් කරගන්න. ගොඩාක් බීට් කරගන්න යන්න එපා. එහෙම වුණාම බටර් ටිකේ තෙල් මතුවෙලා මිශ්‍රණය දියාරු වෙනවා. ඒ නිසා අපි විනාඩි 3 ගානේ බීට් කළාම හොඳටම ඇති. මම ආයෙමත් බිත්තර ටිකක් දාලා බීට් කරගන්නවා. මම දැන් ඉතුරු වෙච්ච බිත්තර ටිකයි වැල ටිකයි මේ විදිහට දාලා ආයෙමත් විනාඩි 3ක් බීට් කරගන්නවා. දැන් මේ වෙලාවේදී මිශ්‍රණය කර්ඩ් එකක් වගේ වෙලා තියෙනවා. අපි එතකොට බීට් කරන එක නතර කරලා කලින් හලාගත්ත පිටි මිශ්‍රණය මේකට එකතු කරගන්න ඕනේ. මම පිටි වලින් ටිකක් මේ විදිහට දාලා කලවම් කරගන්නවා. අපි පිටි දා ගන්නකොට ඔක්කොම පිටි ටික එකපාරම හලාගන්නේ නැහැ. අපි පිටි දාන ගන්නකොට ටිකින් ටික තමයි පිටි එකතු කරගන්නේ. 3 පාරකට වගේ මම පිටි ටික එකතු කරගන්නවා. දැන් මම මෙහෙම පිටි දැම්මට පස්සේ බීට් එක පාවිච්චි කරන්නේ නැහැ. ඔයගලන්ට කැමති නම් බීට් එක පාවිච්චි කරන්න පුළුවන්. බීට් එක පාවිච්චි කරනවා නම් ඉක්මනට බීට් කරලා නවත්තන්න. පිටි ටික දාන අතරේ අපි ගත්තේ කිරි ටිකත් මේ විදිහට දෙපාරකට වගේ දාලා කලවම් කරගන්න ඕනේ. දැන් අපි පිටි ඔක්කොම දාගෙන කලවම් කරගෙන ඉවරයි. මේ තියෙන අපි හදාගෙන ඉවර වුණු කේක් බැටර් එක. මේ බැටර් එක අපි මෙහෙම හැන්දෙන් උඩට ඉස්සුවාම
දියාරු වෙලා වැටෙන්නේ නැතුව මේ විදිහට කැඩි කැඩි වැටෙනවා නම් අපේ කේක් බැටර් එක හොඳට ඇවිල්ලා තියෙනවා. දැන් මම හදාගත්ත කේක් බැටර් එක මේ වගේ කේක් ට්‍රේ එකට දාගන්නවා. කේක් ට්‍රේ එකට දාගත්තට පස්සේ අපි මේ බැටර් එකේ ඇතුලේ තියෙන වාතය එළියට යන්න මේ විදිහට ඩබල් ටැප් කරගන්න ඕනේ. දැන් කලින් විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරගත්ත oven එකේ සෙල්සියස් අංශක 160ට විනාඩි 45ක් විතර කේක් එක හොඳට බේක් වෙන්න තියන්න. කේක් එක oven එක ඇතුළට දැම්මට පස්සේ oven එකේ දොර සැරින් සැරේ ඇරලා බලන්න එපා. එහෙම වුණොත් එහෙම අපේ මේ කේක් එකේ මැද්ද බහින්න පුළුවන්. කේක් එක බේක් වුණාට පස්සේ ටූත් පික් එකක් අරගෙන කේක් එක මැද්දට මේ විදිහට ඇනලා බලනවා. ටූත් පික් එකේ මුකුත් ගෑවෙන්නේ නැත්නම් කේක් එක හොඳට බේක් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මම හදාගත්ත බටර් කේක් එක. හරිම සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම හරිම රසයි. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට බටර් කේක් එක හදලා රස බලන්න. ආයෙමත් මේ වගේ රෙසිපි එකකින් හමු වෙමු. සුබ දවසක්.